මම ඉඳුවර ඉලුක්කුමර 2021 එක්සෑම් එකේ මගේ A-level result එක තිබ්බේ A3යි දිස්ත්‍රික් 2 අයිලන්ඩ් 26යි. ඉතින් මම දන්නවා 2025 A-level කරන ඔයාලා ගොඩාක් හිර වෙලා ඉන්නේ. තව මාස එකහමාරක් විතර තියෙන්නේ. සති 6ක් විතර තියෙන්නේ. ඉතින් මේ සති 6 ඇතුළත මාව එකපාරට ගිහිල්ලා එක්සෑම් එකට අතෑරියා නම් A-level වලට මාව අරන් ගිහිල්ලා අතෑරියා නම් මම මොන වගේ වැඩසටහනක් කරයිද මගේ ලකුණු උපරිම වැඩි කරගන්න. ඒ කියන්නේ මම පාඩම් කරලා නැති වෙන්න පුළුවන් මම සිලබස් කවර් කරලා නැති වෙන්න පුළුවන්. හරිම හිර වෙලා ඉන්න මට්ටමක ළමයෙක් වුණොත් මම මොනවද කරන්නේ? ඒ තුනක් ගන්න. නැත්නම් මට හිතන් ඉන්න උපරිම රිසල්ට් එක ගන්න මම මොනවද කරද කියලා තමයි මම දැන් එක්ස්ප්ලেইন කරන්න හදන්නේ. මං වුණා නම් මං කරන්න පළවෙනි දේ තමයි පාස් පේපර්ස් කරන එක. පාස් පේපර්ස් කරලා මම බලනවා මම කොච්චර මට්ටමක ඉන්නවද කියලා. ඉතින් ඔයා කවුරු වුණත් ඔයාලට කරන්න තියෙන්නේ හොඳ පාස් පේපර් එකක් අරගෙන. ඒ කියන්නේ මම රෙකමන්ඩ් කරනවා 2021 වගේ පාස් පේපර් තුනම සුපිරි. මොකද මම හොඳටම කරපු නිසා මම දන්නේ අපේ එක්සෑම් එක කරපු නිසා මම දන්නවා ඒක පොඩ්ඩක් ලේසි පාස් පේපර්ස් තුනක් තියෙනවා. මැත්ස් නම් චුට්ටක් අමාරුයි. අනික ඒවා ලේසි. මම දන්නේ බයෝ කොහොමද කියලා කෙමිස්ට්‍රි ෆිසික්ස් ඒවා නම් ගොඩක් ලේසි. ඔයගේ මොකක් හරි පේපර් එකක් ගන්න. ඔයාලට පුළුවන් නම් 19 20 අරලා 21 ගන්න. මොකද 19 20 පොඩ්ඩක් අමාරුයි. හරි 21 22 වගේ පොඩ්ඩක් ලේසි අරගෙන ඔයා කරලා බලන්න මං උනා නම් මං කරලා බලනවා මට ලකුණු කීයක් එනවද කියලා මං කරලා බලනවා ඊට පස්සේ සහ මං බලනවා මට මොනවද සාමාන්‍යයෙන් වරදින ප්‍රශ්න මට වරදින ප්‍රශ්න මම ලිස්ට් එකක් හදා ගන්නවා මෙන්න මේ පාඩම මෙන්න මේ පාඩම මෙන්න මේ පාඩම මෙන්න මේ පාඩම මේ ටික මම බලා ගන්න ඕනේ ඔය විදිහට ලිස්ට් එකක් හදා ගන්නවා ඊට පස්සේ මං එසේ එකයි ස්ට්‍රක්චර්ඩ් එකයිත් කරනවා ඊට පස්සේ මං ස්ට්‍රක්චර්ඩ් එකේ අර ප්‍රැක්ටිකල් ටික බලනවා මොනවද මේ ෆිසික්ස් වල වගේ නම් මම බලනවා මොනවද දැනට අහලා තියෙනවා මම අයින් කරලා දානවා මේ ළඟදී ඊයේ අහපුවා ගිය සතියේ අහපුවා ගිය සතියේ නෙමෙයි 2024 පේපරේ අහපුවා මම අයින් කරලා දානවා ආයෙ බලන්නේ නැහැ හේතුව මේ ගොඩාක් chance එකක් තියෙනවා මේ ඒක එන්නේ නැති වෙන්න සහ මම හිතන්නේ ඔයාලා දන්නේ නැති ෆිසික්ස් වල අර මේ රසදිය පාවිච්චි කරන ප්‍රැක්ටිකල් එකක්වත් එන්නේ නැහැ අර 42කින් දැන් බර ගණන් නැහැ ඒ ටික අයින් කරලා දානවා රසදිය ඒවා ටික ඕනේ නැහැ ඊට පස්සේ තව ලේසිම දෙයක් තමයි ඔය හතරවෙනි ස්ට්‍රක්චර්ඩ් එකේ මට ලෑස්ති වෙන්න පුළුවන් ඒකේ එන්නේ ධාරා විද්‍යුතය ධාරා විද්‍යුතයේ අර විභවමානයයි මීටර සේතුව කියන දෙක තමයි එන්නේ. ඉතින් ওই දෙකයි තව ඔය තියෙන ඒ ධාරා විද්‍යුතයේ ටික තුන බලාගත්තොත් ප්‍රැක්ටිකල් තුන මාර ලේසි තියරි තියෙන්නේ. තියරි මාර ලේසි. ඊට පස්සේ ඔයා පාස් පේපර්ස් ටිකක්ම කරලා. ඒ කියන්නේ ඒ ප්‍රශ්නෙම්ම දෙක තුනක් කරොත් ඒකෙන් අහන්න පුළුවන් අනිත් ප්‍රශ්න වර්ග ටිකත් ඔයාම දැනගන්නවා. ඒක උත්තර ටික මාකින් ස්කීම් එකේ තියෙනවා. අන්න ඒ ටික ෂෝට් නෝට් එකක් ගහගත්තොත් ආයේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට හතරවෙනි ස්ට්‍රක්චර්ඩ් එක ගොඩ දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔය මේ තාපයේ තියෙන දෙවෙනි ස්ට්‍රක්චර් එක ඒක උනත් එහෙම ලොකු අමාරුවක් නෑ ඒවත් මම උනා නම් මේ ඉක්මනට බලා ගන්නවා පුළුවන් තරම් මේ තියරි ටික ඔක්කොම බලා ගන්නවා. ඔය විදිහට මම ස්ට්‍රක්චර් ටිකත් පුළුවන් තරම් ඔක්කොම බලා ගන්නවා. මේ ළඟදීම ආපුව ඇරෙන්න අනික ඔක්කොම ටික බලා ගන්නවා. බලාගෙන මම එසේත් එකෙත් එසේ ප්‍රශ්න හතරකට ලෑස්ති වෙනවා. يعني ඔයාලට කෙලම වෙලා ඉන්නවනම් මම මේ කියන්නේ හරිද? එසේ ප්‍රශ්න හතරකට විතරක් ලෑස්ති වෙනවා. මම මේ අර මොනවද මේවා තියෙන ෆීල්ඩ්ස් මොනවද මේවා කියන්නේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් මැග්නටික් ෆීල්ඩ් වගේ තියෙන. ඒවා මුකුත් බලන්නේ නැහැ. මොකද ඒක හරිම අමාරු පාඩමක් ගොඩක් වෙලා යනවා. මම අල්ලන්නේ නැහැ ඒක. හරිද? හැබැයි MCQ ගොඩක් අහනවා. ඒ නිසා චුට්ටක් බලන්න පුළුවන් වෙයි. නැත්තම් මම ඒක අල්ලන්නේ නැහැ. මම උනා නම් මුලින්ම මෙකැනික්ස් කරලා තියෙන නිසා කියන්නේ යාන්ත්‍ර විද්‍යාව කරලා තියෙන නිසා යාන්ත්‍ර විද්‍යාවයි දෝලන හා තරංග සහ ආලෝකයේ එක ඇල්ලයි. ඊට පස්සේ තාපය වගේ එකක් අරගෙන ආයෙත් ධාරා විද්‍යුතයේ හරි ඉලෙක්ට්‍රොනික්ස් හරි කොහොමද බලා ගන්න බෑ. ධාරා විද්‍යුත කොහොමද බලා ගන්නවා. ඉලෙක්ට්‍රොනික්ස් පොඩ්ඩක් ලේසි නිසා ඔය වගේ ප්‍රශ්න හතරක්. නැත්තම් පදාර්ථයේ ගුණ වගේ පාඩමක් අරගෙන ප්‍රශ්න හතරක් මම හෝ පහක් තියාගන්නවා මට ගොඩක් ස්ට්‍රෝං. ඊට පස්සේ මේ ප්‍රශ්න පිටිපස්සට කරනවා. ඒ කියන්නේ මම තෝරාගත්ත ප්‍රශ්නේ ප්‍රශ්න තුනක් විතර පස්සට කරනවා. තුනක් විතර කරනවා. කරලා ඒ ප්‍රශ්නෙත් මම පොඩක් කම්පියර් කරගන්නවා. කියන්නේ මම පාඩම පුලාවට දන්න ඕනත් භාගයට දන්න ඕනත් පාඩමත් බලලා ප්‍රශ්නෙත් බලලා එහෙම පිටිපස්සට කරනවා. ඒ කියන්නේ 2019න් කලින් ඒවා. ඒ කියන්නේ 2018 17 16 කාලේ ඒවා කරලා බලනවා මම කම්පියර් කරගන්නවා මගේ. ඊට පස්සේ ඔහොම කළම සතියක් දෙකක් විතර සැහෙන්න මේ පේපර් එක වට කරගෙන ලෑස්ති වෙනවා. සතියක් දෙකක් විතර හොඳට වැඩ කරගෙන ලෑස්ති වෙනවා. දැන් ඕක කෙමිස්ට්‍රි වලත් එහෙමයි. ස්ට්‍රක්චර්ඩ් වල පළවෙනි ප්‍රශ්නේ. ඒ ප්‍රශ්نين පහක් විතර කරොත් අනිවාර්යෙන් ඊළඟට එන ප්‍රශ්නේ කරන්න පුළුවන්. ඔයාලට තියෙන ලුයිස් ව්‍යුහ අඳින හැටි කොහෙන් හරි කියවලා මතක තියාගන්න. ඊට පස්සේ අර SP3 අර මේ ඒ ටික පොඩ්ඩක් බලා ගන්න. ඒ ටික බලාගත්තට පස්සේ ඔයාලට ලකුණු 70ක් 85ක් 90ක් ගන්න පුළුවන් මේ පළවෙනි ප්‍රශ්නෙට. අර ඒ විදිහට කරලා මම බලා ගන්න දැන් මට අමතකයි ඔක්කොම බලාගෙන මම ප්‍රශ්න ටික වශයෙන් ප්‍රශ්න ටිකට ලෑස්ති වෙනවා පළවෙනි සති දෙක වගේ ඇතුළත. මම ප්‍රශ්න ටිකට ලෑස්තිලා තින්නේ මම ප්‍රශ්න ටික ගැන ලොකු අදහසක් තියෙනවා මට 2018ට 19ට කලින් විතර ප්‍රශ්න මම ඔක්කොම ගොඩක් ඒවා කරලා තියෙන 5 6 කරලා තින්නේ හැම එකෙම පොඩ කරලා තියෙනවා. ඒකට මට දැන් ලොකු අදහසක් තියෙනවා මේ ප්‍රශ්න වල මොනවද එන්නේ කියලා. ඉතින් ওই ප්‍රශ්න වලට ලෑස්ති වෙනකොට ඔයාලට තේරෙනවා ඇති. ඉතින් ප්‍රශ්න වලට ලෑස්ති වෙනවා කියන්නේ ඒ කැලලට අදාළ පාඩමේ දේවල් ටික බලලා තියෙනවා. දැන් මේක කෙමිස්ට්‍රිත් එකයි ෆිසික්ස්ත් එකයි මැත්ස්ත් එකයි ඔක්කොම එකයි හරි. මේ ඉතින් ඒ ටික බලලා තියෙනවා. ඒතර ඒ ටික බැලුවාට පස්සේ ඒ ටික
දැන් පුළුවන්. දැන් මම කරනවා 2021 ඉඳන් ඉස්සරහට පේපර්ස් චෙක් කරනවා. 21 පේපරේ ෆුල් කරලා ලකුණු දාගෙන මාක් කරලා බලනවා ලකුණු දාගන්නවා හරි. ඊට පස්සේ ඒකේ වැරදිච්ච ටික ආයෙ පාඩම් බලාගෙන ආයෙ හොඳට පාඩම් කරලා ඊළඟ සතිය වෙනකල් හොඳට පාඩම් කරලා ඊළඟ සතියේත් ආයෙ කරනවා 22 පේපර් එක. ඉතින් දෙකේ පේපර් එක කරාම ආයෙ වැරදි ටිකක් එනවා. ඒ ටික ඔක්කොම බලා ගන්නවා. ආයෙ පාරක් ඔක්කොම ලෑස්ති වෙනවා. ලියා ගන්නවා. ෂෝට් නෝට් ටික අප්ඩේට් කර ගන්නවා. ඔක්කොම කරනවා. ආයෙ එනවා. 23 කරනවා. 23 කරලත් ඔහොම කරනවා. 24ත් කරනවා. හරිද? මම සති දෙකක් හොඳට පාඩම් කරා පේපර් එක ආශ්‍රිතව. පේපර් ආශ්‍රිතව විතරයි පාඩම් කරන්න ඕනේ. සිලබස් එක ආශ්‍රිතව පාඩම් කරොත් ඔයාලට හිතේ සිලබස් එක ගංගා වගේ දැනේ. ගොඩක් අමාරුයි. එහෙම බෑ. ඔයාට පුළුවන් දේ බැරි දේ හොයාගන්න පේපර් එක කරලා පුළුවන් දේ හරි පුළුවන්. බැරි දේ පුළුවන් කරගන්න ගේම ගහගන්න. එහෙම තමයි මම උනා නම් වැඩ කරන්නේ. ඉතින් ඔය විදිහට කරලා එක්සෑම් එකට යන නිසා මම එක්සෑම් එකේ ඉන්ඩෙක්ස් නම්බර් එක ආවට පස්සේ ඉන්ඩෙක්ස් නම්බර එක ලියන්න පුරුදු වෙනවා. එක්සෑම් පේපර් වගේම කොළ මේ අමුල්ලා ලියන්න පුරුදු වෙනවා. ඊට පස්සේ වතුර බෝතලය ළඟ තියාගෙන ඒක බිබී පාවිච්චි කරන්න බොන්න පුරුදු වෙනවා. ඊට පස්සේ උදේ 8:00ට විතර හැරලා කියන්නේ උදේ 8:00ට කොහොමද හැරලා ඉන්න පේපර් එක කරන්න. ඒ නිසා ඔය කරන හැම පේපරේම හැමදාම 8:00ට වගේ කරන්න මම උනා නම් මම ලෑස්ති වෙනවා. ඊට පස්සේ මට වෙලාව තිබ්බොත් තව නියම් මොකක් හරි කෑල්ලක තව එක්ස්ට්‍රා පේපර්ස් ටිකක් කරනවා මේ MCQ හරි මොන හරි ටිකක් වැඩිපුර කරනවා. ඉතින් ඇත්තට ගත්තත් ඔහොමයි මොකක් හරි ප්‍රශ්නයක් අල්ලගත්තා. ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් ප්‍රශ්න 5ක් විතර පහළට කරාම ඒක පුළුවන් වෙනවා. ඒකෙන් ඉස්සරහට කරනවා ඊට පස්සේ. අර ඒ වගේ ඔයාලට ඒ විදිහට වැඩේ කරන්න පුළුවන්. හරි. ඉතින් මම වුණා නම් ඔන්න ඕක තමයි මගේ ස්ට්‍රැටජි එක වෙන්නේ මේ මාස එකමාරේ මේක වැඩ කරන්න. ඉතින් ඔයාලත් මේ ස්ට්‍රැටජි එක ඕනනම් try කරන්න. තව මොන හරි ප්‍රශ්න තියෙනවා අහන්න. මම ඉක්මනට වීඩියෝ එකක් කරලා දාන්නම් මේ වගේ. ඉතින් ඒ වගේ මොන හරි ප්‍රශ්න තියෙනවා අහන්න. good luck ඔයාගේ එක්සෑම් එකට. හොඳටම වැඩ කරන්න. හොඳ රිසල්ට් එකක් ගන්න. එහෙනම් පට්ට වැදගත් වීඩියෝ එකකින් මේ වගේ හම්බ. good luck.